මේ ලෝකයේ කෙනෙක්ගේ මතකය සම්පූර්ණයෙන්ම මකා දැම්මොත් ඔහු කළ වැරදිත් අමතක වෙයිද? නැත්නම් ඒ වැරදි කවදා හෝ නැවත ඔහුගේ මතකයට ආපහු එයිද? අද අපි බලන්න යන්නේ මතකය, බොරුව, සත්‍ය මේ තුනම එකට ගැටෙන ඉතාම ගැඹුරු ලස්සන කොරියන් කතාවක්. කතාව ආරම්භ වෙන්නේ ජින් ෂොක් කියන තරුණයෙක්ගෙන්. ඔහු ටිකක් නිහතමානී සහ සංසුන් ස්වභාවයක් තියෙන කෙනෙක්. නමුත් ඔහුට තියෙනවා බය හා කනස්සල්ල වැඩි වෙන රෝගයක්. ඒ නිසා ඔහු වෛද්‍යවරයෙක් දීපු ඖෂධ නිතරම බොනවා. ජින් ෂොක් තම අම්මා තාත්තා සහ වැඩිමහල් සහෝදරයා යූ ෂොක් එක්ක ජීවත් වෙනවා. ඔවුන් ගමනක් යන ගමන් තමයි ඉන්නේ. යූ ෂොක් මේ පවුලේ අභිමානය වගේ. ඔහු බුද්ධිමත්, මහන්සි වෙලා වැඩ කරන, වගකීම් තියෙන සහ තම මල්ලිගෙන් සැලකිලිමත් කෙනෙක්. ජින් ෂොක් විශ්වවිද්‍යාල ප්‍රවේශය විභාගයට සූදානම් වෙමින් ඉන්නවා. ඒ නිසා ඔහුගේ දවස පොත් අධ්‍යාපනය සහ නිහතමානී ජීවිතයක් වටා ගෙවෙනවා. එක් දවසක මේ පවුල තීරණය කරනවා අලුත් ගෙදරකට මාරු වෙන්න. ඔවුන් යන ගෙදර පරණ වර්ගයේ ලොකු ගෙයක්. ජින් ෂොක්ට ඒක දැක ගමන් ටිකක් පුරුදු ගතියකුත් දැනෙනවා. ඒක තියෙන නිශ්ශබ්ද අඳුරු සහ ටිකක් හුදකලා ප්‍රදේශයක. මුලින්ම බලද්දී සාමාන්‍ය ගෙයක් වගේ පේනවා. ගෙනාපු බඩුත් අස් කරන්න ගන්නවා. මේ 1997 වර්ෂය. මේ ගෙදර එක කාමරයක් වහලා දාලායි තියෙන්නේ. ඒකේ ගෙදර අයිතිකාරයාගේ පරණ බඩු වගේක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ හින්දා අයියයි මල්ලි දෙන්නම ඉන්නේ එකම කාමරයක. කට්ටිය රෑ කෑම කන ගමන් ඉන්නකොට ජින් ෂොක්ට උඩින් ශබ්දයක් ඇහෙනවා. ඒ කෙලින්ම තමයි අර කාමරෙත් තියෙන්නේ. ඒත් අනිත් අය නම් කියන්නේ එයාලට මුකුත් ඇහුනේ නැහැ කියලා. වැස්ස හින්දා අකුණු ගහන ශබ්දය වෙන්නේ නැති කියලායි කියන්නේ. තාත්තා කියන්නේ මේ ගෙදර කලින් හිටපු අයගේ පරණ ගෘහ භාණ්ඩ එහි තියෙන නිසා කාමරය ඕපන් කරන්න අවශ්‍ය නැහැ කියලා. ජින් ඒක පිළිගත්තත් ඔහුගේ හිත ඇතුලේ කුඩා සැකයක් ඉතිරි වෙනවා. රෑ දෙන්නම පාඩම් කරලා ජින් ඇඳට ඇවිත් සින්දුවක් අහන්න ගන්නවා. ටික වේලාවකින් වහලා තියෙන කාමරේ පැත්තෙන් ශබ්දයක් ඇවිත් ඒ පැත්තට ගිහින් දොර ඇරලා බලන්න යද්දිම අයියා ඇවිත් ඒකට හොඳටම බය වෙනවා. සද්දයක් ඇහෙනවා කිව්වට අයියා පිළිගන්නේ නැහැ. පාඩම් කරලා වැඩි වෙලා වෙන්නේ නැති කියලා උලන් ටිකක් වදින්න දෙන්නම එළියට යනවා. ඒ ටික වේලාවකින් යෝෂොක්ට තාත්තා කෝල් එකක් ගන්නවා. ඉස්සෙල්ලා ඉල්ලපු ඩොකියුමන්ට් වගේක් තමයි අහන්නේ. ඒක දීලා එන්නම් කියලා ගෙදර යනවා. හදිස්සියෙම වාහනයක් ඔහු ඉදිරියේ නතර වෙනවා. මිනිස්සු කට්ටියක් වාහනයෙන් එළියට එනවා. ඔවුන් යූ ෂොක්ට ගහලා වාහනයට දාගන්නවා. ජින් ආපසු ගෙවල් පැත්තට යන්න එන ගමනුයි ඉන්නේ. මේ සිද්ධිය දැකලා කෑ ගහනවා. නමුත් සැනින් වාහනේ අතුරුදහන් වෙනවා. මේ සිද්ධිය පස්සේ මේ පවුල සම්පූර්ණයෙන්ම අසරණ වෙලා යනවා. පොලිසියට පැමිණිලි කරනවා. රෑ හින්දා යාළගේ මූණවල් දැක්කේ නෑ. හැබැයි වාහනේ නම්බර් එක මතක තියාගෙන ඒක කියනවා. පොලිසිය චෙක් කරලා කියනවා එහෙම නම්බර් එකක් නෑ කියලා. කරුවලේ හින්දා දැක්කේ නැද්ද නැත්නම් ස්නායු ආබාධයකට බේත් ගන්නව නේද කියලාත් අහනවා. ඒකට ජින්ට ගොඩක් තරහ යනවා. පරීක්ෂණ ආරම්භ වෙනවා. දවස් ගත වෙනවා, සති ගත වෙනවා. නමුත් යූ ෂොක් ගැන කිසිම සලකුණක් හම්බ වෙන්නේ නැහැ. ජින්ට Tamanගේ හිත ඇතුලේ දැඩි වරදකාරී හැඟීමක් දැනෙනවා. හීනෙනුත් එක එක සද්ද ඇහිලා බය වෙන්න ගන්නවා. එක් දවසක අනපේක්ෂිත දෙයක් සිද්ධ වෙනවා. යූ ෂොක් දවස් 19කට පස්සේ හදිසියෙම ආපහු ගෙදරට එනවා. යූ ෂොක් කියන්නේ එදායින් පස්සේ කිසි දෙයක් මතක නැහැ කියලයි. මුලින්ම බලද්දි සියල්ල සාමාන්‍ය වෙලා වගේ නමුත් ජින්ට කොහොම හරි කොයිදෝ වැරදි දෙයක් තියෙනවා කියලා දැනෙනවා. දවසක් රෑපැලදී අයියා ඇඳේ නැහැ කියලා දකිනවා. ජින් ෂොක්ට දැන් ඊටාම ලොකු සැකයක් තියෙනවා. උදේ ජින් බේත් බොන්න යද්දි බේත් පෙත්ත වැටිලා අහුලන්න යනවා. ඒත් එතනට අයියා ආපු හින්දා ඒක අහුල ගන්න අමතක වෙලා යනවා. කෑම කන ගමන් අහනවා ඇඳේ හිටියේ නැත්තේ කොහෙද ගියේ කියලා. උඹ හීනයක් දකින්න නැති මං කොහෙවත් ගියේ නැහැ කියලා ඒ කතාව එතනින් මග ඇරලා යනවා. රැට කට්ටියම කාලා හැම ගිහින් ජින් පාඩම් කර කර ඉද්දි එහෙම මේසෙ උඩ නිින්ද ගිහිල්ලයි තියෙන්නේ. අයියා සද්ද නැතුව එතනට ඇවිත් පැන්සල අරගෙන ඒකේ තුඩ ඇහැ ළඟට වෙනකම් අනින්න වගේ දික් කරනවා. ඊට පස්සේ දොරත් අරගෙන එළියට යන සද්දෙට මල්ලිටත් ඇහැරිලා පස්සෙන් ගිහින් බලනවා. වාහනයක ගිහින් බහැලා අතුරු පාරවල් දිගේ ටිකක් අස්සකට යනවා. එතන ඉන්න අය මෙයාට කතා කරන්නේ බොස් කියලා. ජින්ට හිතා ගන්න බෑ මේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට මතක් වෙනවා එදා අයියා නැති වුණ වෙලේ ගෙදරට ආවේ මෙයාලා නේද කියලා. තවත් පස්සෙන් යද්දි එයාලට ජින්ව අතටම අහු වෙනවා. එයාලගෙන් බේරිලා පැනලා දිව්වත් අයියා මූණට ලේන්සුවක් අල්ලලා සීනැති කරලා දානවා. ඒත් ජින් ෂොක් උදේ හැරෙන්නේ නිදාගෙන උන්න මේසෙ උඩමයි. ඇත්තට මේක උණ සිද්ධියක්ද නැත්නම් හීනයක්ද කියලා හිතා ගන්න බෑ. ඇඳේ ඉන්න අයියව දැකලා තවත් බය වෙලා බාත්රූම් එකට යනවා. සිද්ධිය ගැන අහද්දි කියන්නේ ඒක උඹ දැකපු හීනයක් කියලායි. පැන්සලෙන් අනින්න ගිය එක ටැක්සි එක ගිහින් කට්ටියක් හම්බුන එක ඒව එකක්වත් ඇත්ත නෙමෙයි කියලා කියනවා. උදේ බිම වැටුණු බේත් පෙත්ත බිව්වේ නැති හින්දා උඹට විකාර පේනවා කියලා කියනවා. ජින් ෂොක් මේසේ ගාවට යද්දි පැන්සලේ තුඩ එතන තියනවා දකිනවා. ආයෙත් මතක් වෙනවා ටැක්සි එක ගිය විස්තර. අයියට මං කිව්වෙත් නැහනේ කියලා.
සැකේ තවත් වැඩි වෙලා සිද්ධිය අම්මටත් කියනවා. ජින් ෂොක්ට පිස්සු වගේ එක එක හීන පේන්න ගන්නවා. දැන් අම්මා හොරෙන් කෝල් කරලා යූෂොක්ට කියනවා එයාලා ගැන සැක හිතිලා කියලා. ඔක ජින් අහගෙනයි ඉන්නේ. අම්මටත් සද්දයක් ඇහිලා එද්දි ජින් හැංගෙනවා. අම්මා ජින්ගේ කාමරයටත් ගිහින් බලන්නයි යන්නේ. ජින් වැස්සෙම එළියට ගිහින් බිත්තිය දිගේ බඩ ගාලා අම්මා එද්දි නිදාගෙන වගේ ඉන්නවා. අම්මා ගිහින් කියලා හිතලා ජින් නැගිටිද්දි ඉස්සරහම හිටගෙන ඉන්න අම්මා මොකුත් නොකියම කාමරෙන් එළියට යනවා. ජින් ගෙදරින් පැනලා යද්දි කට්ටියම ඉස්සරහට එනවා. ඒත් තල්ලු කරලා පැනලා යනවා. ගිහින් හැප්පෙන්නේ පොලිස් කාර් එකට. ජින් ෂොක්ව පොලිසියට අරගෙන යනවා. එතනදී ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන සත්‍යයක් හෙළි වෙනවා. මේ 1997 වර්ෂය නෙමෙයි. එයාට වයස 21යි කියලා හිතාගෙන උන්නට වයස 41යි. මේ 2017 වර්ෂය. ඔහුගේ රූපෙත් කණ්ණාඩියෙන් හරියට දකින්නේ එවෙලේ තමයි. අවුරුදු 20ක මතකයක් හංගලා හරි අහිමි වෙලා හරි තමයි තියෙන්නේ. ජින් ආපහු ගෙදර යද්දි වහපු කාමරේ සින්දුවක් දාලායි තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ යම්කිසි මිනීමැරුමක් වුණ ආකාරය නැවත සකස් කරලා. මේ 1997 දෙසැම්බර් 20 හරියට මේ ගෙදර මේ කාමරේම අම්මා කෙනෙකුයි දුවෙකුයි අමානුෂික විදිහට මරලා දාලා තිබිලා හම්බ වෙනවා. මේ රහස මුළු රටම කලඹන්න සමත් වෙනවා. පොලිසියට මිනිමරුවා හොයාගන්න බැරි වෙන නිසා ඒක විශේෂ විමර්ශන කණ්ඩායමකට බාර දෙනවා. ඒත් කිසිම ප්‍රගතියක් වෙන්නේ නැහැ. දින අවුරුදු ගෙවිලා මේ සිද්ධිය ටික ටික යට යනවා. ඒත් ගෙදර අයට මේක හොයන්නම ඕන වෙන හින්දා ඒ වැඩේට වෙනම කට්ටියක් බඳව ගන්නවා. ඔහොම දින ටික ටික ගෙවිලා අවුරුදු 4කට පස්සේ තමයි මිනිමරුවා ගැන හොඩුවාවක් ලැබෙන්නේ. ඌ අල්ලගෙන කොච්චර වද දීලා ඇහුවත් කිසිම මතකයක් නැහැ කියලා තමයි කියන්නේ. ඔය අතර මෝහනය සම්බන්ධ විශේෂඥයෙක් මේ වැඩේට සම්බන්ධ කරගන්නවා. මේ මිනිමරුවෙන් පස්සේ මතකය නැති වෙලා හින්දා ඒ සිද්ධිය වෙන්න කලින් සතුටින් උන්න කාලයට මතකය අරන් යන්නයි හදන්නේ. ඒකට මේ බේත් ටික දිගටම දෙන්න වෙනවා. දැන් ඔහුගේ මතකය 1997 වර්ෂය. ගෙදර අයත් එක්ක ගමනක් යන ගමන් තමයි ඉන්නේ. මෝහණයෙන් ඇහැරවන්නේ ඒ යන අතරමඟයි. එතන ඉඳන් මේ තුන්දෙනා අම්මා තාත්තා අයියා විදිහට රඟපාන්න ගන්නවා. අවුරුදු 20කට කලින් මිනිමරුමුණු නිවසට තමයි පදිංචියට එන්නේ. ඒ වැස්ස දවසේ රෑම මිනිමරුවගේ මතකය අවදි කරන්න හිතන් තමයි අර කාමරේ සිද්ධිය හද හද ඉන්නේ. මිනිමරුමුණදා රෑ සිද්ධියට ජින් ෂොප් සම්බන්ධ කරන්න උන්න හදිසියෙම වෙන්නේ කවුරුත් නොහිතපු දෙයක්. එදා පොලිසියට වැරදිලා තමයි යූෂොක් පැහැරගෙන යන්නේ. ඒකෙන් සැලැස්ම විනාශ වෙලා යනවා. යූෂොක්ට පොලිසියෙන් එන්න දවස් 19ක් යනවා. ඒ ආවත් අර සිද්ධිය ගලපන්න වැස්ස දවසක් එනකම් බලාගෙන ඉන්න වෙනවා. මේ පරක්කු නිසා තමයි ටික ටික මෝහනේ අඩු වෙලා කට්ටියව සැක කරන්න ගන්න. ඒ ජින් ෂොක් කියන්නේ එයා කාවත් මැරුවේ නෑ කියලා. එයාව කාටවත් අල්ලන්න බෑ කියලා යන වාහනෙන් පනිනවා. කට්ටිය පස්සෙන් පන්නන්න ගන්නවා. දිගටම පන්නගෙන යද්දි හරහට දාන වාහනයක් හින්දා මේ වෑන් එකක් ගිහින් ගහක හැප්පෙනවා. ජින් ෂොක් අමාරුවෙන් නැගිටලා වාහනේ ආයි දිහා බල පාර පනිද්දි පාරේ එන වාහනයකට ආයෙත් හැප්පෙනවා. මේ රෝහලට අරගෙන යන ගමන් යාන්තමටයි සිහිය තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ 1997 මැයි මාසය. ලස්සන පරිසරයක සින්දුවක් අහන ගමන් ඉන්න ජින් ෂොක්ට ගෙදර අය අඬ ගහනවා. යන්න එන්න කියලා. මේ තමයි ඇත්තම පවුලේ අය. මේ යන ගමන් එයාලා ලොකු අනතුරකට මුහුණ දෙනවා. මේකෙන් අම්මටයි තාත්තටයි ජීවිතේ නැති වෙනවා. අයියා ICU එකේ ඉන්නේ. එයාව හොඳ කරන්න විශාල මුදලක් ඕන වෙලායි තියෙන්නේ. ඒ මුදල හොයන්න මල්ලි සෑහෙන්න උත්සාහ කරනවා. රැකියාවලට යනවා. ඒ එකක්වත් හරියන්නේ නැහැ. පරිගණකය හරහා දැන්වීමකුත් දානවා. රැකියාවක් හොයලා මේ විස්තරෙත් කියලා. ඉක්මනට සල්ලි හොයාගත්තේ නැත්නම් අයියාගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ. දවසක් අර දාපු විස්තරේට පණිවිඩයක් එනවා. ඒකේ කියන විදිහට ඔය ඕන කරන සල්ලි ටික දෙන්නම් කියනවා. හැබැයි කරන්න තියෙන්නේ කෙනෙක්ව මරණ එක කියලා කියනවා. මුදල් ඕන හින්දා අකමැත්තෙන් උනත් වැඩේට කැමති වෙනවා. මේ ගෙදර ඉන්න තුන්දෙනාගෙන් ළමයි දෙන්නට අතවත් තියන්නේ නැතුව ගෑනු කෙනාව විතරක් මරන්න කියලායි කියන්නේ. පිහියකුත් අරගෙන ගිහින් කාමරේ බලද්දි ගෑනු කෙනා එක්ක ළමයාත් ඉන්න නිසා අපසු හැරිලා එද්දිම ගෑනු කෙනා "ඔයා ආවද මහත්තයා" කියලා අහනවා. වෙන කෙනෙක් කියලා දැකලා කෑ ගහන්න යද්දිම "මං යන්නම් කෑ ගහන්න එපා" කියලා යනවා. ඒ තවාසනාවකට වගේ උඩ ඉඳන් එන කෙල්ල පිහිය දැකලා කෑ ගහගෙන උඩට දුවන්න ගන්නවා. ඒ පස්සෙන් ගිහින් දෙන්නත් එක්කම දොර ගාව දඟලද්දි දොර ඇරිලා කෙල්ලට පිහිය ඇනෙනවා. යෝෂොක්ට උන දේ හිතා ගන්න බෑ. එතනට එන කෙල්ලගේ අම්මත් මේ සිද්ධිය දැකලා යටි කිරියෙන් කෑ ගහන්න ගන්නවා. කෑ ගහන්න එපා කියලා ගිහින් ගෑනු කෙනාටත් පිහියෙන් ඇනලා දානවා. කොහොම හරි උන සිද්ධිය හිතා ගන්න බැරුව ගෙදරින් එළියට යන්න හදද්දිම පොඩි කොල්ල ඇවිත් "කොමාමේ අම්මා" කියලා අහනවා. ඇඳට ගිහින් 100ට ගණන් කරන්න එතකොට අම්මා එයි කියලා කියනවා. මේ වැඩේ බාර දීලා තියෙන්නේ අයියා බාරින්න දොස්තරමයි කියලා දැනගෙන යනවා ඔහුව හම්බෙන්න. රක්ෂණ වන්දි මුදල් ගන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
මගේ දුවව මැරුවා. උඹවයි අයියවයි දෙන්නවම මරනවා කියලා පහලට තල්ලු කරන්න යද්දි ලෙස්සලා ගිහින් දොස්තර වැටිලා මැරෙනවා. ජින් ෂෝක්ට සිහිය එනවා. මේ සිද්ධිය මතක් වෙලා තියෙන්නේ සිහිය නැති වුණ වෙලාවේ. චෝයි. එහෙම නැත්නම් මේ අයියා වගේ රඟපාපු කෙනා. ඇවිත් විසක් එන්නත් කළා මරන්න යද්දිම ජෝ කියනවා ඒ පවුලේ අයට සමා වෙන්න කියලා. එතකොට දැනගන්නවා මතකේ ආයෙත් ඇවිත් තියෙන්නේ කියලා. මේ චෝයි තමා එදා ඉතුරු වුණ පොඩි ළමයා. එයාගේ නෑයෝ ටික රක්ෂණ මන්දි ටික අරගෙන මෙයාව අනාථ නිවාසයකට දාලා. උඹට මාවත් මරන්න තිබ්බේ කියලා ඌ කියනවා. චෝයිට දැනගන්න ඕන මේ වැඩේ කෙරුවේ ඇයි? තාත්තද කරන්න කිව්වේ කියලා. මේකට තාත්තගේ සම්බන්ධයක් නෑ කියලා කිව්වා චෝයි එක පිළිගන්නේ නෑ. චෝයි ගිහින් හොස්පිටල් එකෙන් පැනලා මැරෙනවා. ජින් ෂෝකුත් එයාව මරන්න ගෙනාපු විස එක විදගෙන මැරෙනවා. අතීතයෙන් පලා යන්න කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. සත්‍ය කවදා හරි නැවතෙනවා. ඉතින් මේ වගේ ලස්සන කතාවකින් ආයෙත් හමු වෙමු.